ඇයි ඔයා සෙලිබ්‍රේට් කරන්න මේ තරම් බය? අපි සමාජයක් විදිහටම සතුටු වෙන්න පුරුදුනේ එක්ස්ටර්නල් වැලිඩේෂන් වලින්. ඇයි මම මෙහෙම කියන්නේ? A-level results එනකන්, O-level A9 ගන්නකන්, ජොබ් එක ලැබෙනකන්, ග්‍රැජුවේට් වෙනකන්, ප්‍රොමෝෂන් එකක් ලැබෙනකන් ඔයත් බලාගෙන ඉන්නව නේද? සතුටු වෙන්න. ඊටත් වඩා දින 365ක්ම බලාගෙන ඉන්නවා අපි බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරන්න. ඒත් සුනාමිය ගන්නතුර කොරෝනා වගේ දේවල් අපිට කියලා දුන්නේ මේ දවස මේ කිවෙන විනාඩිය මේ තප්පරය අඩුම තරමින් මේ ඉහළට ගන්න හුස්මත් සතුටු වෙන්න හොඳම දවස බව. ඉතින් මම කල්පනා කරලා තියෙනවා අපි සතුටු වෙන්න මේ තරම් පස්සට දාන්නේ ඇයි? නැත්නම් එක්ස්ටර්නල් වැලිඩේෂන් එකක් ලැබෙනකම් අපි බලාගෙන ඉන්න පුරුදුනේ කොහොමද? එතකොට මගේ මතකයට ආපු පුංචි කරුණක් තමයි පුංචි දවස්වල අපි ආදරේම කරන ටීචර් ලස්සන තරු ලකුණක් අපේ පොතේ ඇඳලා දෙනකම් අපි කොච්චර වෙලා බලාගෙන ඉන්නවා. සමහර වෙලාවට මේ වගේ පොඩි අපි නොහිතන දේවල් අපි කොච්චර හැඩගස්වන්නේ නැද්ද? ඒක හරිම පුදුම කාරණාවක්. ඉතින් සෙලිබ්‍රේට් කරන්න හිනාවෙන්න සතුරු වෙන රීසන් එකක් ලැබෙනකම්ම බලාගෙන ඉන්න ඔයාට මගේ පුංචි මල් පොකරක්. ඒ නිසා වෙන්නේ නැති ටෑම් කෝර් කියලා තියෙන්නේ buy yourself that